තිසරණ සරණ කියන වචනවල ප්‍රධාන තේරුම් දෙකක් තියෙනවා. එකක් භාවිත අර්ථයෙන් ලැබෙන තේරුම, අනිත් එක වාච්‍යාර්ථයෙන් ලැබෙන තේරුම. අද තිසරණ සරණ කියන වචනේ පාවිච්චි වෙන්නේ ත්‍රිවිධ රත්නේ පිහිට කියන තේරුම ලැබෙන විදිහට. බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ පිහිට කියන තේරුමයි භාවිතාර්ථයේදී තිසරණ සරණ කියන වචනවල තියෙන්නේ. ඒ වුණාට වාච්‍යාර්ථය ගත්තාම තිසරණ සරණ කියන වචනේ තියෙන ත්‍රිවිධ චර්යාව කියනවා. ත්‍රි කියන්නේ තුනක්. තුන් ආකාරයක සරණ කියන්නේ චර්යාව. ඒ සරණ කියන වචනේ ඇදලා තියෙන්නේ චරණ කියන පාලි වචනේ. චරණය කියන්නේ හැසිරීම. ගමන් කිරීමට චරණ කියන වචනේ යෙදෙනවා. හැසිරෙන ආකාරය ගැන කියන්නත් චරණ කියන වචනේ යෙදෙනවා. ආර්යයන් වහන්සේලාගේ හැසිරීම හඳුන්වන්නත් ආර්ය චරණය කියන වචනේ යෙදෙනවා. ආර්ය චරණය කියන වචන වල තියෙන උසස් හැසිරීම කියන තේරුම. අනාර්ය චරණය කියන වචන වල තියෙන්නේ පහත් හැසිරීම කියන තේරුම. භාවිතයේදී ඒ අර්ථ දෙකේ වෙනස දැක්වෙන්නේ පරාර්ථ චර්යාව උසස් ලෙසත් ආත්මාර්ථ චර්යාව පහත් ලෙස සැලකෙනවා. අනුන් ගැන හිතන එක උසස් ලෙස සැලකෙනවා. තමන් ගැන හිතලා කටයුතු කරන එක පහත් ලෙස සැලකෙනවා. ඒ වුණාට වැඩි දෙනෙක් පෙළඹෙන්නේ තමන්ගේ යහපත සලසා ගන්නයි. ආත්ම චර්යාවෙන්. කලාතුරකින් කෙනෙක් තමා පරාර්ථ චර්යාවේ දෙන්නේ. ඒ කියන්නේ හුඟ දෙනෙකුට අනුන් ගැන හිතෙන්නේ නැහැ. නිතරම හිතෙන්නේ තමන් ගැන. තමන්ගේ ලාභය ගැන, ආත්ම ලාභය ගැන. පරෝපකාරය ගැන හිතෙන්නෙම නැහැ. අද පවතින සමාජ ක්‍රමේ විශේෂයෙන් ගෝලීකරණය තුළ ක්‍රියාත්මක වෙන්නේ. වාණිජ්‍යකරණය තුළ ක්‍රියාත්මක වෙන්නේ. ආත්මාර්ථකාමී පදනම් කරගත්ත අනාර්ය චර්යාව. තිසරණ සරණයි කියන වචනින් කියන භාවික අර්ථය තමයි ආර්ය චරණයට පත්වෙච්ච උත්තමයන්ගේ පිහිට කියන තේරුම. අපි හිතනවා අපේ ප්‍රශ්නවලට උත්තර පිළිතුරු ලැබෙයි කියලා බුදුහාමුදුරන්ගේ ආඥා කළාම, ධර්මයේ නමස්කාර කළාම, සංඝයාට වැඳාම, ඒ විදිහට සාමාන්‍ය ජනතාව තිසරණ සරණ කියන වචන වලින් බලාපොරොත්තු වෙන යහපත. ත්‍රිවිධ රත්නේ අනුභවයෙන් ආනිසංසයෙන් යහපතක් වේවා කියන අදහසයි එයින් ලැබෙන්නේ. ඒ වුණාට ත්‍රිවිධ රත්නේ පිටින් ලැබෙන දෙයක් නෙවෙයි. තමා තුළම ත්‍රිවිධ රත්නේ ගුණාංග වර්ධනය කරගත්තොත් තමාට එයින් පිහිටක් වෙන්නේ. ඒ හින්දා
බුද්ධං සරණං කියන වචන තියෙන්නේ බුදුන්ගේ පිහිට කියන තේරුම නෙවෙයි. බුද්ධ භාවය කියන සත්‍ය අවබෝධය ලැබෙන පිහිට. ඇත්ත අවබෝධ වීමෙන් යථාභූත ඥාන දර්ශනේ ලැබෙන පිහිට. බුද්ධං සරණං කියන වචනේ වල එනිසා තියෙන්නේ සත්‍ය අවබෝධයෙන් කරන හැසිරීම. හිතින් කයෙන් වචනෙන් කරන හැසිරීම කියන තේරුම. ධම්මං සරණ කියන වචන වල තියෙන. ධර්මයේ පිහිට නෙවෙයි. බුදුපසේ බුදු රහත් තන් වහන්සේලා කියන ආර්ය වහන්සේලාගේ ප්‍රකාශ අපි ධම්ම කියලා කියන්නේ ඒගොල්ලන්ගේ බුද්ධ ධම්ම කියන්නේ බුදුහාමුදුරේ ප්‍රකාශ. බුදුහාමුදුරු කියපු දේවල්. ඒ නිසා ධම්ම කියන වචනේ තියෙන ප්‍රකාශය කියපු දේ කියන තේරුම. ඒ නිසා ආර්යයන් වහන්සේලා කියපු දේවල් අනුව තමන්ගේ ජීවිතය හැඩගැස ගැනීමේ හිතින් කයින් වචනෙන් හැසිරීම සංවර කර ගැනීමේ ලැබෙන උපකාරය අපිට සැලකන්න පුළුවන් ධම්මචර්යාවක් වශයෙන්. සංඝ කියලා කියන්නේ සමස්තය. සමස්තය කියන්නේ මුළු සුභ ධර්මයේම මුළු විශ්වයේම විශ්ව ක්‍රියාත්මක වෙන සුභ ධර්මයේ ස්වභාවිකව. ඒ ක්‍රියාකාරීත්වය දිහා බැලුවම අපිට පේනවා විශ්වය නිතරම ක්‍රියා කරන්නේ බොහෝ දෙනාගේ හිතසුව පිණිස. ධර්මයේ සඳහන් වෙනවා බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තා හිතාය කියලා. සුගත විනය සූත්‍රය ඇතුළු සූත්‍ර ගණනාවකම ඔය ආරිචාර්ය ගැන කියවෙනවා. බොහෝ දෙනාගේ හිතසුව පිණිස. අනුන්ගේ හිතසුව පිණිස ක්‍රියාත්මක වෙන චතුස්සිර පිට කියන්නේ මෛත්‍රිය කියලා. මෙත්තා කියලා පාලියෙන්. ඒ අනුව පහළ වෙන සිත් වලට කියන්නේ ධම්ම කියලා. එක චතුස්සිර පිට තමයි කරුණාව කියලා කියන්නේ. මිත්‍රත්වයේ පහළ වෙනකොට කරුණාව පහළ වෙනවා. දුකෙන් පෙළෙන අයට පිටක් වෙන්න ඕනේ කියන හැඟීම ඇති වෙනවා. මෙත්තා කරුණා. එතකොට හිතේ ඇති වෙන මෝදන ස්වරූපයක්. මුදිතාව. පරාර්ථය සඳහා වැඩ කරනකොට ඇති වෙන. අනුන් සැපවත් කරනකොට ඇති වෙන චිත්ත ස්වරූපය. ඒක ආත්මාර්ථකාමී චිත්ත ස්වරූපයක් නෙවෙයි. සාමාන්‍ය පෘථග්ජනයන් සතුරු වෙන්නේ තමන්ට යහපතක් වෙනවා නම්. ආර්යයන් වහන්සේලා ආරි භාවයට පත්වෙච්ච ඇත්තෝ ඒ වගේම පත්වීම සඳහා ගමන් කරන මාර්ගය ගමන් කරන ඇත්තෝ හැසිරෙන්නේ. අනුන්ගේ යහපත ගැන නිතරම හිතනවා. අනුන් ගැන හිතන්න පුළුවන් අය අද සමාජයේ අඩුයි. ඒ වුණාට පැහැදිලිව පේනවා මිනිසක් වීගෙන යනවා. පසුගිය අවුරුදු 10 ගාන තිස්සේ තමන්ගේ යහපත ගැන හිතමින් ක්‍රියා කළ ආත්මාර්ථකාමී චර්යාවට වඩා පරාර්ථකාමී චර්යාව යහපත් කියන හැඟීම අනුන් ගැන හිතන්න පුළුවන්කම ඇති වෙන හැඟීම අද වර්ධනයමින් පවතිනවා. ඒ නිසා ආත්මාර්ථකාමී හැසිරීම වෙනුවට තරංකාරී හැසිරීම වෙනුවට අනුන් අභ්‍යවයන හැසිරීම වෙනුවට තමන්ගේ ලාභයේ පමණක් ගැන හිතන හැසිරීම වෙනුවට අනුන් ගැන හිතන ගතිය වර්ධනය වෙගෙන යන බව පේනවා සමාජයේ. මම හිතනවා වැඩි කලක් යන්නේ ඉස්සෙල්ලා
ආත්මාර්ථකාමී සමාජය වෙනුවට පරාර්ථකාමී සමාජයක් වර්ධනය වෙයි කියලා. තමන් ගැන හිතනවා වගේම අනුන් ගැනත් හිතෙන සමාජයක් බිහි වෙයි කියලා. ඒ තත්ත්වයේදී සිද්ධ වෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි බුද්ධචර්යාව, ධම්මචර්යාව, සංඝචර්යාව ක්‍රියාත්මක වීමක්. මං කලින් කිව්වා ඇත්ත අවබෝධ වුණාම බුද්ධත්වයට පත් වෙන කියන්නේ සත්‍ය අවබෝධයට පත් වෙන එක. ඇත්ත දැක්කහම තේරෙනවා ආත්මාර්ථයට වඩා පරාර්ථය හිතකර බව. සැනසීමදායක බව. ඒ තත්ත්වයට පත් වෙන සමාජයක් නුදුරු අනාගතයේදීම ඇති වෙයි කියන පෙරනිමිති පහළලා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුවක් කියලා තියෙන්නේ ආත්මාර්ථකාමීත්වයෙන්, තරංකාරීත්වයෙන් ඇතිවෙච්ච පීඩන දරාගෙන බැරි තත්ත්වයකට සමාජය පත් වෙලා තියෙනවා. දේශපාලන පක්ෂ නිතරම දඟලන්නේ අනුන් අභිබවා අනුන්ව පරාජය කරමින් තමන් හා තමන්ගේ කණ්ඩායම බලයට පත් කරගන්න. දැනුවත් වෙන්න, සැපවත් වෙන්න. ඒ දේශපාලන පක්ෂ කල්පයෙන් ඇතුළේ තියෙන ඒකයි. ඒ වගේම දැන් තියෙන සර්වජන ඡන්ද බලයෙන් සිද්ධ වෙලා තියෙන්නේ ඒ වගේ කපටි දේශපාලකයන්ට තැන ලැබෙන ක්‍රමයක්. මෙතෙක් හැම ආණ්ඩුවක්ම මිනිස්සුන්ට පාවුනේ ආණ්ඩුව යහපතක් කියලා හිතාගත්ත ආණ්ඩු තමන්ට යහපතක් කරගෙන අනුන්ට අවඩක් කරන තත්ත්වයකට පත් වෙලා තියෙන එක අත්දැකීම. වාණිජකරණය සිද්ධ වෙන්නේ ඒකයි. තරකාරීත්වය සිද්ධ වෙන්නේ ඒකයි. තමන් ජය ගන්න ඕනේ, අනිත් එක්කලා පරිදින්න ඕනේ. තමන්ට බලය ලැබෙන්න ඕනේ, අනිත් අයගේ බලය නැති වෙන්න ඕනේ. ඒ නිසා අද පවතින සමාජ ක්‍රමයේ තාම ක්‍රියාත්මක වෙන්නේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, බලකාමයේ තෘෂ්ණාව පාදක කරගෙන. ඒ තත්ත්වය කන පිට හැදෙන කාලයක් නුදුරු අනාගතයේදීම ඇති වෙයි කියලා හිතන්න පුළුවන් පෙරනිමිති පහළලා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව දැන් පවතින මේ ආත්මාර්ථකාමී සමාජ ක්‍රමේ, තරංකාරී සමාජ ක්‍රමේ, වාණිජ සමාජ ක්‍රමේ, දේශපාලන සමාජ ක්‍රමේ ලෝකයට ක්‍රමක්‍රමෙන් එපා වීගෙන යනවා. විකල්පයක් වශයෙන් එයට හැඟීමක් ඇතිලා තියෙනවා ආර්ය චර්යාවේ තියෙන වටිනාකම. බෞද්ධ හිතාය, බෞද්ධ සුඛාය, ලෝකානුකම්පාය, අත්තාය හිතාය කියන චේතනාවකින් කටයුතු කිරීමේ වටිනාකම තේරිලා තියෙනවා. ඒ නිසා හදවත් තුළ මෛත්‍රිය, කරුණාව, මුදිතාව කියන බ්‍රහ්ම විහරණයන් වෛදෙල්මීම් පවතිනවා. ඒ නිසා නියම තිසරණ තරණක් කියන ත්‍රිවිධ චර්යාවක්, ආර්ය චර්යාවක් පදන වෙලා ලෝකේටම යපතක් වෙන යුගයක් උදා වෙන්න පුළුවන්කම තියෙනවා කියලා හිතන්න පුළුවන්.